පුතා අප්පච්චි උපන්දිනෙත් එනවා නේද? ඕනේ අම්මා මේ මම පොඩි කෑමක් හදන්න යන්නේ. හැමදාම ඉතින් මේ කේක් කපලා මම කරනෝනේ. මේ පාර මේ පොඩි සැන්ඩ්විච් එකක් හදන්න කියලා ඉන්නේ. සැන්ඩ්විච් එකකුයි පොඩි බන් එකකුයි. මං හදන්න. ඔයා ඉන්න. එහෙනම් ඔයා හදලා මට කතා කරන්න. හදලම් බලමු වෙනවා. මේ ටික හොඳට පොඩි කරගන්න ඕනේ. මෙන්න මේ හොඳට සොසේජස් ටික චොප් කරගන්න ඕනේ. මේ විදිහට ලුණු ටිකයි සුදු ලුණු ටිකයි අමු මිරිස් කරපිංච ටික හදාගන්න. මිරිස් පුඩු දාගන්න. උණු සුට්ටක් දාගන්න. බසරට සුට්ටක් තියෙන්න බෑ. මේක හොඳට මේ ටික කරවෙන්න සුට හදාගන්න. ඊළඟට අපි මේ බන් එක මේක නම් කඩෙන් ගත්තේ ගෙදර හදන්න දෙන්නේ මේම කපලා මේක ඉතින් පොඩ්ඩක් කර කරගන්න ඕනේ. හොඳේ ඔය විදියට කබලේ හරි නන්සික් ෆෑන් එකේ හරි කර කරගන්න සාමාන්‍ය ගානකට. මේ ඊට පස්සේ පාම් පිටි ටිකකුත් ගන්න සැන්ඩ්විච් පාන්ඩයක් අරගෙන මේ සෝස් ටිකකුත් ඔහොම දාගන්න. දාලා ඒකට මයොනයිස් ටිකකුත් දාලා හොඳට මේක කලවම් කරගන්න. හොඳට කලවම් කරගෙන මේ බන් එකේ ගාලා විදිහට ගාගන්න. ඕනෝම සාමාන්‍ය විදිහට ගාගෙන කලවම් කරපු එක ගාලා ඒකට උඩින් දාගන්න හදාගත්ත පේස්ට් එක. ඊට පස්සේ ලුණු ටිකකුත් දාලා මයොනයිස් ටිකකුත් දාලා කැමති නම් සෝස් ටිකකුත් දාගන්න. මේ ඔය ගාගන්න. ලොකුවට ඉතින් මේව නෑ. ඉතින් ගෙදර විදිහට පෑ හදන්න සැන්ඩ්විච් එකත් ඔය විදිහට මේ පේස්ට් එක ගාගෙන ඒ කුඩින් අපි හදාගත්ත එක දාගෙන ලුණු ටිකක් එහෙම දාලා ඔකට නම් මයොනයිස්ුයි සෝසුයි දෙකම දැම්මම මේ රස අනුව ඉතින් හදාගන්න එක. මොනවද තමයි ඉන්නේ. හොඳයි නේ මගේ කෑම එක. හොඳයි. මේ පුතා හදලා. ඔව්. ෂෝක්නේ. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. ඔයාගේ උපන්දිනේ. ආ. එනම් ඉතින් ඉසිත් දේවල් තියන්නේ. ඔව් සුබ උපන්දිනයක් වේවා. හා. අම්ම වලග. තෑගි කියනවා. තෑගි ගිල්ල තියන්නේ යාර. පා රස බලන්නකෝ ඉස්සෙල්ලා. කොහොමද රස? හා? නියමයි ෂෝ. නියමයිනේ. පුතා ඔව්. පන්දින තෑගි නම් නියමයි. පන්දින තෑගි නියමයි. ඔව්. සීතල දවස් නෙනේ. ඒකනේ. මම ආසයි. දැක්කනේ. ආසයි නම් ඉතරයි. ගිය පාර ෆෝන් එකක් කරන් දුන්නා. ඔව්. මේ පාර ඔය ඉතින් ගියසරේ පුළුවන් ඉතින් තමයි. හා? 30000 ඕනේ. පුළුවන් ඉතින් තමයි ඉතින්නේ. විතර වුණාද? ඔව්.